ඒ විස්තරේ දානවා රුපියල් 4ක් විතර දෙන්න කියලා අනුර කුමාර දිසානාව ගහට හරි පොල් සංවර්ධන ඇමතියට හරි එහෙම දානවා. මොනවාද පොල් ගෙඩියක් 140යි 200යි 250යි එහෙම යන්නේ වැඩි ගහනේ කාට හම්බෙන්නේ කීයද රුපියල් 102යි වර්ගයට. මුගේ ආන්දුරක් ගහලා එලවන්න ඕන අනුර කුමාරයා කරනවා. ආවේ කරන්නේ නැහැනේ. හොර යක්කු. දැන් හිතන තරම් බෑද? අත තියන්න ඕන මේවට තමයි. පොල් සංවර්ධන මණ්ඩලයේ තියෙනවා රජේ. දැන් ඉදිරියට දැන් 2.5නේ දෙන්න වලට. හරිද? 2.5 දැන් 4ක් වගේ දුන්නොත් ඔයාලා කොච්චර සතුට වෙනවද? ඈ? කොච්චරක් කියන්නේ 4ක් වගේ දෙන්න ඕන නේ නම් පොල් ගෙඩියක් 190ක් විතර වෙනවනම්. දැන් 2.5ට කියන්නේ මේ වැඩේ කරන්න බෑ. වැඩ ගන්න බෑ. 2.5 කම්බ කළා ඇටේ ගන්නද කියපන්කො ශ්‍රී ලංකාව හැදුනේ. මේකේ ලංකාවේ ඉන්න උඩ ඔක්කොම රටෙන්. මේ ආණ්ඩු ඒ කාලේ ඉඳන්ම කතා. ඔයා මේ රස්සාව පුරුදු වෙලා කොච්චර කාලයක් කරනවද? හා? පොල් රස්සාවද? හා? මම පොල් ලෙලි ගහලා ඇති ලක්ෂ 20ක් විතර. ලක්ෂ 20ක් විතර. ලක්ෂ 20කටත් වැඩිය. ඉතින් මම දෙන කී රුපියල් 2.50යි මාළු පොල් වලට 4යි. මාළු පොල් වල ලංකාවේ රුපියල් 6ක් 6.50ක් සෙට් වෙනවා නම් ඇති. කටු පොල් වල රුපියල් 5ක්